ජනක මහල්පත් මා හඳුනාගන්නේ මීට වසර 32කට පමණ පෙර MTV නාලිකාව විසින් නිෂ්පාදනය කරපු අවපාත ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය කොට රචනය කර ශිල්පියා හැටියට. ඉතින් අද සිරස නමින් ජනප්‍රිය වෙලා තියෙන්නේ මේ ටෙලිවිෂන් නාලිකාව. එතකොට එදා ජනක මහල්පත් තබපු පියවර තමයි අද සිරසේ සිය ගණනක් ටෙලිනාට්‍ය විකාශය වෙන්නේ. ඉතින් මේ මතකයේ අලුත් වෙනවා මට ජනක මහල්පත් වසර 30කට පමණ පසුව නැවතත් සිහි ගන්නන ඔහුගේ නිර්මාණ දෙකක් එළි දැක්වෙනවා. මේ අවස්ථාව ඇත්තටම මටත් සුවිශේෂයි ජනකටත් සුවිශේෂයි. නවකතා දෙකක් සිතුවම ෆැන්ටසි නමින් අනිත් එක ප්‍රශාන්ත් නමින්. ඉතින් හෙටයි දවස ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ සදීපා පොත්වල කුටියේදී දවල් 1ට සිද්ධ වෙන්නේ BMI CHD. ඔබත් එන්න මමත් එනවා. ඔහුත් එක්ක මේ සාහිත්‍යමය අත්දැකීම් බෙදා ගන්න. ජය වේවා.